මරු එකක් කියන්නේද? ඔයාට හිතනවා ඇති මේ වාක්‍ය දෙකම හරිය සමානයිනේ. අගට S අකුරක් විතරයිනේ නැත්තේ කියලා. හැබැයි ওই දෙකේ මාර වෙනසක් තියෙනවා S අකුරත් එක්ක. හරි මෙහෙමයි. දැන් ඔය පළවෙනි වාක්‍ය I like dogs කියලා කිව්වට පස්සේ ඒකේ තේරුම මම බල්ලොන්ට කැමතියි. ඒ බල්ලෝ කියන සත්ව කොටාසයට මම කැමතියි කියන අදහස. හැබැයි දෙවෙනි එක ඔය S අකුර නැති එක I like dog කියලා කිව්වොත් ඒකේ අදහස මම බලු මස් කන්න කැමතියි කියන අදහස. පැහැදිලිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් I like කියලා ඊට පස්සේ ඔයා සතෙක් ගැන කියනවා නම් මම මේ සත්ත්ව වර්ගයට කැමතියි කියලා කියනවා නම් ඔයා අනිවාර්යෙන් මේ සත්ත්ව වර්ගය S අකුරක් දාලා බහුවචන කරලා තමයි ලියන්න ඕනේ. තව එක්සැම්පල් එකක් ගත්තොත් මෙහෙමයි. දැන් I like chicken කියලා කිව්වොත් එහෙම S අකුර නැතුව ඒකේ තේරුම මම chicken කන්න කැමතියි කියන අදහස. හැබැයි S අකුරක් එක්ක I like chickens කියලා කිව්වොත් එහෙම ඒකේ අදහස ඔයා chickens කියන එක සත්ත්ව වර්ගයට කැමති කුකුළු සත්ත්ව වර්ගයට කැමති කියන අදහස. ඒ නිසා I like වලින් පස්සේ සතෙක්ව දානවා නම් ඔයාට කියන්න ඕන ඔයා ඒ සත්ත්ව වර්ගයට කැමති කියන එක නම් අනිවාර්යෙන් බහුවචන කරලා තියන්න ඕන. එහෙම නැත්නම් ඒ සතාගේ මස් කන්න කැමති කියන අදහස එන්න පුළුවන්. අනිත් අයත් මේවා ඉගෙන ගන්න ඕන. ෂෙයා කරන්න. Goodbye.